මොකද හිතන්නේ මේ වගේ ලස්සන thumbnail එකක් විනාඩි 5න් Photoshop වගේ ලොකු software එකක් සහ ලොකු දැනුමකුත් නැතුව free හදාගන්න පුළුවන් software එකක් තියෙනවා නම් ඉතින් එහෙනම් අපි අද ඒ ගැන කතා කරමු අද මේ වීඩියෝ එකෙන් වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා notification bell icon එකත් all press කරලා තියාගන්න. තාම මේ වීඩියෝ එකට like එකක් දාන්න, යාළුවන්ට බලන්න share කරන්නත් අමතක වෙන්න එපා. එහෙනම් අපි intro එකට ගිහිල්ලා අද වීඩියෝ එකට යමු. Hello guys. ඔන්න මං අද ගෙනල්ලා තියෙන්නේ ඔයාලට free ලොකු දැනුමකුත් නැතුව Photoshop වගේ ලොකු software එකකුත් ඕනේ නැතුව YouTube වීඩියෝ වලට thumbnail හදාගන්න පුළුවන් විදිහක් අරගෙන තමයි මම අද ඇවිල්ලා තියෙන්නේ. ඒකට මම අද use කරන්නේ Canva කියන software එක. අපි ඒක මොකද්ද කියන මුලින්ම බලලා ඉමු. ඔයාලා මුලින්ම ඔයාලා web browser එක open කරගන්න. ඊට පස්සේ ඔයාලා search කරන්න Canva කියලා. ඊට පස්සේ search result එකේදී ඔයා මෙතන මේ Canva visual site for everyone කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ page එකක් එන්නේ. ඔයා continue with Google එකක් තියෙනවා නම් නැත්නම් login වෙන්න මේක ලේසි account එක register කරගන්න. මම මේකෙන් thumbnail හදලා තියෙන හින්දා මට මේ විදිහට පෙන්නනවා. නැත්නම් ඔයාලට මේ විදිහට පෙන්නන්නේ නැහැ. මම මේකේ full review මම මේකේ කොහොමද වැඩ කරන්නේ කියලා full video එකක් මේකෙන් පස්සේ දාන වීඩියෝ එකේ දානවා. එතකම් මම අද ඔයාලට කියන්නේ YouTube වීඩියෝ එකකට thumbnail එක මේකෙන් කොහොමද හදන්නේ කියලා. ඔයාට ඕන නම් මෙතන search bar එකේ search කරන්න පුළුවන් YouTube thumbnail කියලා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට search result එකේදී මේ විදිහට templates ගොඩක් පෙන්නනවා. මේ විදිහට templates ගොඩක් මේකෙන් බලා ගන්න පුළුවන්. මේකේ pro version එකක් තියෙන හින්දා මේ pro කියන ඒවා අපිට use කරන්න බෑ. ඒකට buy කරන්න ඕනේ මේ software එක. මෙන්න මේ විදිහට අපිට අපි කැමති template එකක් select කරලා ඒක උඩ click කරාට පස්සේ මේ විදිහට අපිට window එක එනවා. ඊට පස්සේ මේ customize this template කියන එක උඩ click කරන්න. ඊට පස්සේ අපිට තව tab එකක් open වෙලා ඒක අපිට edit කරන්න පුළුවන් විදිහට මේක හදෙනවා. දැන් අපිට මේකේ තියෙන මේ fonts ඒවා වෙනස් කර හැකි. වෙනස් කරලා අපිට ඕන විදිහට ඉක්මනට මේක thumbnail එකක් හැදුව හැකි. මම ඔයාලට එකක් හදලා පෙන්නන්න. මම ඔයාලට මේ template එක මුලින්ම edit කරලා පෙන්නන්නම් අපිට ඕන විදිහට. මම මුලින්ම මේ title එක වෙනස් කර ගන්නවා. මම දානවා Technoflow SL කියලා. මම ඊට පස්සේ මේකත් වෙනස් කරනවා. ඒක දානවා SAP tips කියලා. ඔයාලා මේකේ තැන ඕන නම් මෙහෙම වෙනස් කරගත්ත හැකි. මේ රූප පොඩ්ඩක් මෙහෙට අපි කරගමු. ඔයාලට මේ උඩ තියෙන tool bar එකෙන් අපිට පුළුවන් මේ විදිහට මේ text එක මෙහෙම ඇද කරන්න, underline කරන්න. ඊට පස්සේ ඒක දෙකට මැද්දෙන් ඉරක් ගහන්න උනත් පුළුවන්. තව මේකට animation දාන්න පුළුවන්, effect වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට effects ගොනක් තියෙනවා මේකේ. තව මේකේ පුළුවන් මේකේ මෙතනින් size එක අපිට වෙනස් කරගත්ත හැකි. තව මේකේ font එක වෙනස් කරන්නත් පුළුවන් අපිට. මේ විදිහට මම මේ විදිහට එකක් දාලා පෙන්නන්නම්. මේ විදිහට අපිට ඕන font එකක් දාන්න හැකි. අපිට මේ background එකේ color එක වෙනස් කරන්න ඕන නම් මේ background එක select කරලා මේ color background color කියන එක උඩ click කරන්න. ඊට පස්සේ අපිට මේකෙන් කැමති color එකක් දැම්ම හැකි. අපිට මේ
අපිට මේ ටෙක්ස්ට් වල කලර් එකක් වෙනස් කරන්නත් පුළුවන් එහෙමම මේ විදිහට වෙනස් කරන්න ඕන ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මේ කලර් කියන උඩ ප්‍රෙස් කරලා අපිට ඕන කලර් එකක් දාගත්ත හැකි මම දැන් රෝස පාට දැම්මා අපිට මේ විදිහට මේවත් අපිට එහෙම කර හැකි තව අපිට මේකට ෆොටෝස් අප්ලෝඩ් කරලා ඒවා දැම්ම හැකි මම මේ විදිහට මගේ ලෝගෝ එක මම දාගන්නවා මෙතනට මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එකත් මම වෙනස් කරගන්නවා තිබ්බ පාටටම මේ විදිහට අපිට මේක චූටි කරගත්ත හැකි අපිට මේ විදිහට හදාගත්ත අපේ thumbnail එක අපිට මෙතන ෆයිල් ගිහිල්ලා මේ ඩවුන්ලෝඩ් කියන එක ප්‍රෙස් කරලා අපේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගත්ත හැකි ආයෙ මෙතන ඩවුන්ලෝඩ් කියන එක ප්‍රෙස් කරන්න ඊට පස්සේ අපිට පේනවා මෙතනින් ඩවුන්ලෝඩ් වෙනවා ඊට පස්සේ ආයෙ ඩවුන්ලෝඩ් වෙයි දැන් මෙතන ඩවුන්ලෝඩ් එක ඉවර වුණාට පස්සේ අපිට මේක ඕපන් කරලා බලුව හැකි බලමු අපේ ඕපන් කරලා එක මොන වගේද කියලා මේ තියෙන අපි ටෙම්ප්ලේට් එකක් යූස් කරලා හදපු අපේ thumbnail එක දැන් මම මේ විදිහට මගේ කස්ටමයිස් මම තනියම හදනවා thumbnail එකක් මම ඒක කොහොමද හදන්නේ කියලා ඔයාලට පෙන්නන්න මුලින්ම අපි ආයෙ මෙතන ඊටි තුන ක්ලික් කරලා මේ හෝම් එකට යනවා ඊට පස්සේ මේ create design කියන උඩ ක්ලික් කරනවා මේ YouTube thumbnail කියන එක උඩ ආයෙ පාරක් ක්ලික් කරනවා මම ඊට පස්සේ අපිට මේ විදිහට blank page එක open වෙනවා මේක අපිට පුළුවන් customize කරගන්න දැන් මම මේ විදිහේ එකක් හදන්න යන්නේ මම මේ ඉස්සරහා දාපු කලින් වීඩියෝ එකේ thumbnail එක මම ඒක ආයෙ ඩිසයින් කරනවා අර පෙන්නන්න කොහොමද ඩිසයින් කරන්නේ කියලා මම මුලින්ම මගේ අප්ලෝඩ් එකට ගිහිල්ලා මම අප්ලෝඩ් කරගත්ත ෆොටෝ එකක් ඕපන් කරගන්නවා මේ විදිහට මම ඒක ඕපන් කරගත්තා ඊට පස්සේ ආයෙ මම ඒ ෆොටෝ normal නිකන් thumbnail එකක් හැදුවේ මේ thumbnail එකත් අපිට පුළුවන් ෆයිල් ගිහිල්ලා download කියන එක උඩ press කරලා මෙතන download කියන එක උඩ ඔබලා අපේ desktop එකට download කරගන්න ඒක යන්නේ වගේ normal download වැටෙන තැන සම තමා මම හිතනවා අද මං ගෙනාපු වීඩියෝ එකත් ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙන්නේ නැති කියලා යන්න කලින් තව දෙයක් මතක් කරන්න තියෙනවා දැම්ම ඔය රතු පාට subscribe button එක press කරලා notification bell icon එකත් all දාලා තියාගන්න තව මේ වීඩියෝ එක like එකක් දාන්න යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා අපි තවත් අලුත් වීඩියෝ එකකින් හෙට හමු වෙමු ඔයාලට සුබ දවසක්